Hello guys, ඔන්න මද වලට ගෙනවා කැනඩාව ස්පෝට් කාසුයි කලසික් කාසෝනස්ලා එකතු වෙලා කරන කාශෝ එකක් පෙන්න්න. ඉතිම වීඩියෝ එක ස්කිප් කරන්නතුව බලන්න. අර අපි ඉංග්ලිෂ් මූවීස් වල දැකලා තියෙන ක්ලාසික් කාසුයි ඔයාලා ජීවිතේටවත් දැක නැති ක්ලාසික් කාසුයි මේ වීඩියෝ එක ඉවරනකම් බලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සලා මේ කායකින් ස්ටාර්ට් කරන්න. ඉස්සලා පොඩි දෙයක් කියන්න ඕනේ. ඉතින් මම මේ කාසවල විස්තර ඔක්කොම Google research එක කළා හොයාගත්තේ. සමහර විට පොඩි වැරදින් තියෙන්න පුළුවන්. ඒව ගණන් ගන්න එපා. මම දන්න විදිහට ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න. ඉතින් මේ කායක 1950 1950යි ඉංග්ලන්ඩ් වල ඇලාඩ් J2X කියන කායක මේක ස්පෝර්ට් කායකලු ටික රෙයාලු මේ වගේ කායක ක්ලාසික් කාර් ෂෝ එක දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි මේකේ ඕන ඔරිජිනල් එන්ජින් එක අයින් කරලා තිබ්බා. මෙයා ඒක වෙන එන්ජින් එකක් රීප්ලේස් කරලා තිබ්බා. මේ කායක 1967 ෆෝඩ් මස්ටෑන්ක් එකක්. ඉතින් මේක ඇමරිකන් මූවීස් වල ගොඩක් අපි දකින ක්ලාසික් කායකක් විදිහට යාලා යූස් කරනවා. ඉතින් මේ කායක මට හමුණ විස්තරවලට අනුව මේක 1966 1966 ඕල්ඩ්ස් මොබයිල් කට්ලස් කියන කායකක්. මේක ඔටෝ ගිය මන් දන්නේ ඒක කන්වර්ට් කරලාද නැත්නම් ඔටෝ ආවද කියලා 1966 වල මේ කායකත් ඉතින් අපිට ඇමරිකන් මූවීස් වල ගොඩක් දකින්න පුළුවන් කායකක්. ඉතින් මේ කායක 1959 ෆෝඩ් තන්ඩර්බර්ඩ් කියන කායක කන්වර්ටබල් එකක්. ඒක බඩ රිචයිල් යූස් කරේ ඉස්සර කාලේ. එතන මේ කායක මේක නම් මේ පිකප් ට්‍රක් එක මට හොයාගන්න මේ මොකක්ද කියලා. මේ තියෙන ෆෝඩ් තන්ඩර්බර්ඩ් එකේ ඉන්ටීරියර් එක. ඒකත් ඔටෝ ගිය තමයි අවිලා තිබ්බේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කාර්ස් වල කන්ඩිෂන් එක සීරීමක්වත් නැවත් දැන් බ්‍රෑන්ඩ් නිව් ගෙනා වගේ තිස්නේ ගන්න. යාලා මාර විදියට ඒවා ආදරෙන් බලා ගන්නවා. ඉති මේ බ්ලූ කල එක 1934 ෆෝඩ් පිකප් හොට් රොඩ් එකක්. ඒ වගේම මේ බ්ලක් කල එක 1930 ෆෝඩ් මොඩල් ඒ කියන එක. මේකේ දවසල සෑහෙන්ට විකුණන කාය එකක්ලු. ඉතින් මේ කායකත් අර ඔයාලා ඉස්සල දැකපු බ්ලූ එකේම බ්ලක් කලර් කාය එකක්. මේක 1923 ෆෝඩ් ටී බකට් හොට් රොඩ් කියලකි තම එකට කියන මේකත් එය වෙනස් කල තින එන්ජින එක V8 එකක්. ඉතින් අපිට දැනගන්න පුළුවන් උදනටට 100ට පැකට කිලෝමෙට 100ට යන්න පුළුවන් තප්පර 4ක් වගේ පොඩි කාලෙකින්. ඉති මේක 1955 කැඩිලක් සීරියස් 62 කන්වර්ටබල් එකක්. මේක ඇමරිකන් කාය එකක්. 1955 කාලිතම මේක මැනිෆෙක්ෂ කරලා තියෙන මාරම ලුක් ඇතියෙන කාය එකක්. ඉති මේකායක 1963 කොවේඩ් කියන කායකක්. ඉතින් මේ කලසික් අයක මේ අලුතෙන් දැන්ගෙන කායකොලට මේ විඩි ස්රට බලාගන්නු බ්ලක් කල එක ඒකත් ඔත්තන්ට විල්ල තිබයි. ඉති මේකයි මාරම ලොක් ඇතින මේක රෙඩ් කල එකක් වාලා ඉස්සල්ල දැක්ක මේකත් 1963 කැඩිලක් සීරිය 62 එකක්. මේකෙත් V8 එන්ජිනයක් කාව කියලතා මට දැනගන්න පුළුවන් වුණ. මේ වගේ කායගන්න වල ඉස්සල් දැක බ්ලූ කල එක කළේ හත් තිබ මේකට ෆෝඩ් එකක්. ඉති මේ කායක 1938 ජැගුව SS100 කියන කාය එකක්. මේකත් කාර් 300ක් වගේලු තියෙන මුල් ලෝකෙටම. මේ කාසතිකන ගැන්න ඉතින් කියන්න ඕන ඕන එකන දන මේක ලැම්බගෙන එකක් ය පැති රෙඩ් කල එක ෆෙරාරි එකක්.
මේක එක තමා ඉස්සලගේ බ්ලක් කල එක මේක තමා කොවේට් C2 එක 2020 දැන් 2025 වෙනක තමා මැනිෆෙක්චර් කරේ මන්දන්න මේ කියෙක් මොකද කියලා ෆෙරාරි ලැම්බගිනිවලට ඒ රේන්ජි කියන ඇමරිකන් කාය එකක් මේක ඉති අපි කවුරු දන්න 1965 හරි 1966 හරි ෆෝඩ් මස්ටෑන් එකක් ඉති මරිස්සල්ල කිවෝගේ මේ කාස්වල කඩිෂන එක ගැන්නම් කතා කල වැඩන්න එක සීරීමක්වත් එක ඩැමේජයක් කරන්න දැම් බ්‍රෑන්නියෝ ගෙනල් වගේ ශයින් එක ඉති කාසල ඕනස්ල මාර විදිරයාල ඒවා ආදරෙන් බලාගන්න ඉතින් මේ කායකත් වලට පේ නැති ඔටෝගිය ඇවිල්ල තියෙන මේක 1958 කාය එකක් මේකත්මට කායගේ මොඩලගෙන හොයාගෙන බැරිවුණ එනොට වල දැකල ඇති මූවීස්වල ඔය වීඩියෝසල අර හයිඩ්‍රොලික් සස්පෙන්ෂන් දාලායි කාසර එයාල එජස් කරන ඉස්රහින් උත්සනා පිරිපස්ස පාත් කරන අන්නේ වගේ කායකතා මේ වල්ට පිටිපස්සේ බලන්න පුළයි හයිඩ්‍රොලික් පම්ස් ටික මේකත් ඉතින් කවුරුත් දන්න ලැම්බෝගිනි එකක් ඉති මේකත් ගොඩ ප්‍රසිද්ධ කායකක් වීට එන්ජින එක කියන 1965 ශෙල්බි කෝබ්‍ර වලා ඉංගලිෂ් මූවිසලම දැක්ලදී මේක ගොඩ ප්‍රසිද්ධ ස්පෝට් කාය එකක් මේකටත් වීට එන්ජින එකක් කියන්නේ ඉති මෙතන මේ ඉන්න වලට පේනවා කා ඕනස්ලා එයාලා මේ මෙතන්ට ඇවිල්ලා උදේ කාස්ටේ ඔක්කොම එක දුරට පස්සේ යාල පොඩි පැරඩ්ඩ ඇලස්ටි කල තිබ අපේ ටවුන් එක ඒ අවට යන්න ඉති අත පාක් කල තිබ කාස ඔක්කෝම් වගේ මංවලට වීඩියෝසල පෙන්වටත් වඩා කාස්යා පැරඩ්ඩ කියන වලට මේ වීඩියක බානතුනා ඒ කාස්
ඉතින් අදට මේ වීඩියෝ කිවරයි මේ වගේ ලස්සන වීඩියෝස් බාන්න කැනඩා ඩයිරිස් YouTube චැනල එක සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අදට කියලෙන්නම් බයි.